අද අපි කතා කරමුද ටිකක් වෙනස් ඒ වගේම ඇත්තටම භයානක දෙයක් ගැන. මොක ගැනද? බේස් ජම්පින්. අහලා තියෙනවද? අර උඩ ඉඳන් පනින එකක්. ඔව්. අර ගොඩනැගිලි පාලම් වගේ තැන් වලින් පනින එක නේද? හරිම එක්ස්ට්‍රීම් වැඩක්. හරියටම හරි. අපිට ලැබුණු තොරතුරු ටිකක් තියෙනවා. අපි බලමු මේක ඇත්තටම මොකක්ද කොහොමද වෙන්නේ? අර සාමාන්‍ය පැරෂූට් පැනීමට වඩා වෙනස මොකක්ද? අනික ඉතින් අවධානය ඒ වගේම ලංකාවේ මේක කරන්න පුරවන්ද කියලාත් බලමු. හොඳයි. මුලින්ම අර බේස් කියන වචනේ තියෙන්නේ ඒක නිකම්ම නමක් නෙවෙයි නේද? නෑ ඒක ඇත්තටම අකුරු හතරක එකතුවක්. B කියන්නේ බිල්ඩින්, ඒ කියන්නේ ගොඩනැගිලි. හරි. ඒ තමයි ඇන්ටෙනා, අර උස ඇන්ටෙනා කුළුණු. හ්ම්. S කියන්නේ ස්පෑන්, ඒ කියන්නේ පාලමක් වගේ දෙපැත්තක යා කරන දෙයක්. ආහා. අන්තිමට E තමයි earth. ඒ කියන්නේ කඳු වගේ ස්වභාවික උස තැන්. හරිම රසවත්. එතකොට සාමාන්‍ය අර ගුවනින් පනින එක ස්කයි ඩයිවිං. ඒකට වඩා මේක වෙනස් වෙන්නේ කොහොමද? මෙහෙමයි ලොකුම වෙනස තමයි පනින උස. බේස් ජම්පින් වලදී පනින්නේ ගොඩක් අඩු උසකින්. කොච්චර විතර අඩද? සාමාන්‍යයෙන් අඩි 300ක් වගේ ඉඳන් සමහර විට අඩි 2000ක් විතර වෙනකන් වෙන්න පුළුවන්. හැබැයි ස්කයි ඩයිවිං එක බැලුවම ගොඩක් අඩුයි. ඒ කියන්නේ ගුවන් යානෙන් පනිනවා වගේ අර නිදහසේ වැටෙන කාලය එක අඩුයි. හරිම අඩුයි. තත්පර කීපයයි තියෙන්නේ. ඒ නිසා පැරෂූට් එක අරින්න මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් හදාගන්න වේලාව ගොඩක් සීමිතයි. භයානකයි වගේ ඒක ඇහෙනකොටත් ඒ විතරක් නෙවෙයි ගොඩ බෑනත් එහෙමයි. ස්කයි ඩයිවිං වලදී වගේ ලොකු ආරක්ෂිත තැනක් නෙවෙයි. ගොඩක් වෙලාවට බොහොම පොඩි අවදානම් සමහර විට පනින තැන කිට්ටුම තැනකට තමයි බහින්න වෙන්නේ. ඒකට වෙනම පැරෂූට් එකක්ද තියෙන්නේ එතකොට? විශේෂයෙන් හදපු එකක්. ඉක්මනට ඇරෙන විදිහේ අනික බේස් ජම්පින් වල තියෙන්නේ එකම එක පැරෂූට් එකයි. ස්කයි ඩයිවිං වල දෙකක් තියෙනව නේද? ප්‍රධාන එකයි අමතර එකකුයි. හරියටම හරි ස්කයි ඩයිවිං වල අර රිසර්ව් පැරෂූට් එක තියෙනවා ප්‍රධාන එක වැඩ කරන්නේ නැත්තම් පාවිච්චි කරන්න. ඒත් බේස් වල එහෙම එකක් නැහැ. එතකොට අර මොකක්ද AAD කියලාත් එකක් තියෙනවනේ ස්කයි ඩයිවිං වල. automatic activation device. ඒකෙන් වෙන්නේ යම් උසකට වඩා පහළට වැටුනොත් ක්‍රීඩකයාට සිහිය නැති වුණත් පැරෂූටේ ඉබේම ක්‍රියාත්මක වෙන එක. ඒත් බේස් ජම්පින් වල ඒක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. මොකද අර උස අඩු නිසා ඒක හරියට ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියෙනවා. සමහර විට බිමට කිට්ටු වෙලා ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. තේරුණා. ඒ කියන්නේ ආරක්ෂාව පැත්තෙන් ගත්තම ලොකු වෙනසක් තියෙනවා. අනිවාර්යෙන්ම. තව දෙයක් තමයි අත්දැකීම. බේස් ජම්පින් වලට යන්න කලින් සාමාන්‍යයෙන් කියනවා ස්කයි ඩයිව්ස් 200ක්වත් සමහර විට 500ක්වත් කරලා තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ ස්කයි ඩයිවිං කරලා හොඳට පුරුදු අය තමයි මේකට යොමු වෙන්නේ. ඒක අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඉතින් මේ හැමදේම එක බැලුවම අවදානම් ගැන කතා නොකරම බෑ නේද? ඇත්තමම තොරතුරු වලින් කියවෙන විදියට බේස් ජම්පින් වල මරණ හෝ බරපතල තුවාල සිදුවීමේ සම්භාවිතාව ස්කයි ඩයිවිං වලට වඩා 5 ගුණයක් 8 ගුණයක් විතර වැඩි. 5 ගුණයක් 8 ගුණයක්. ඒක ලොකු ගාණක්. හේතු පැහැදිලි නෑ අර මං කියෝ වගේ ප්‍රතිචාර දක්වන වෙලාම අඩුකම්. පණින තැන වටේම තියෙන බාධක ගොඩනැගිලි කඳු ගැට පොඩි හුලං පාරක් වුණත් ලොකු බලපෑමක් කරන්න පුරුවන්. අමතර පැරෂූට් එකක් නැති එක අනිවාර්යෙන්ම. ඒ වගේම අර ගොඩ බහින තැන්වල තියෙන අමාරුකම මේ ඔක්කොම එකතු වුණාම අවදානම ඉතාම ඉහළයි. හරි. එතකොට අපි ලංකාව පැත්තට ආරනොත් ශ්‍රී ලංකාවේ මේ බේස් ජම්පින් කරන්න පුළුවන්ද? නීතියන අවසර තියෙනවද? අපිට හොයාගන්න පුළුවන් වෙන විදිහට නම් ලංකාවේ බේස් ජම්පින් කියන්නේ නීත්‍යානුකූලව පිළිගත් ක්‍රීඩාවක් නෙවෙයි. එහෙමද? අර සිවිල් ගුවන් සේවා අධිකාරිය CNOSL එකේ නීති තේන්නේ ගුවන් යාන සම්බන්ධ ක්‍රියාකාරකම් වලටනේ. ඒ කියන්නේ ස්කයි ඩයිවිං වගේ දේවල් වලට. හරි. ස්ථාවර වස්තුවකින් ඒ කියන්නේ ගොඩනැගිල්ලකින් හරි පාලමකින් හරි පනින එක ඒක බොහෝ විට පුජ්‍යලික දේපලකට අනවසරයෙන් ඇතුල් වීමක් විදිහක සලකන්න පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ අනාරක්ෂිත ක්‍රියාවක් විදියට. ඒකත් වෙන්න පුළුවන්. නිල වශයෙන් මේකට අවසර දෙන ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා කියලා නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි මේ වගේ දෙයක් කරන්න හිතුවොත් ඒක නීතිමය ගැටලුවක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඒ නිසා කවුරු හරි එහෙම අදහසක ඉන්නෝ නම් අනිවාර්යයෙන්ම අර CASL එකකින් හරි ආදාව බලධාරීන්ගෙන් හරි හරියටම නීතිමය තත්ත්වය අහලා දැනගන්න එක තමයි හොඳම දේ. නැත්නම් ලොකු ප්‍රශ්නයක පැටලෙන්න පුළුවන්. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් බේස් ජම්පින් කියන්නේ අර ගොඩනැගිලි පාලම් වගේ ස්ථාවර තැන් වලින් කරන හරිම අවදානම් විශේෂ පුහුණුවක්
ගොඩක් අත්දැකීම් ඕන කරන ක්‍රීඩාවක්. ඔව්. ස්කයි ඩයිවිං එක පටලවා ගන්න හොඳ නැහැ. මූලිකවම වෙනස්. අනික ලංකාවේ නීතිමය පැත්ත තව නිශ්චිතයි. ඇත්තටම. හැබැයි මෙතන තව එක දෙයක් තියෙනවා හිතන්න. මොකද්ද? ඒක ඇත්ත. ඒ කියන්නේ මොන වගේ මානසික තල්ලුවක් මොන වගේ ආශාවක්ද ඒකට තියෙන්නේ කියන එක. ඔව් ඒ පිළඹවීම මොකද්ද කියන එකත් ඇත්තටම හිතන්න වටින කාරණයක්.